මුලින්ම එකක් මතක තියාගමු. මේ මහ පොළොව, ඒ කියන්නේ අපේ රට ඇති වෙන්න ලේන් තෙත්තු බිමක්. දකුණේ කැරලි දෙකක්. ඒ දෙකේදීම 60,000කට වැඩි තරුණ තරුණයන්ට ජීවිත අහිමි වුණ රටක්. ඊළඟට වසර 30ක් පුරා ඇදී ගිය උතුරු නැගෙනහිර යුද්ධය. ඒ යුද්ධයේදී උතුරට දෙමළ තරුණ තරුණීන් අහිමි වුණා. දකුණට මෙහි කොල්ල කෙල්ලෝ අහිමි වුණා. සදාකාලික ආබාධිතින් දෙපැත්තෙන්ම ඇති වුණා. ප්‍රභාකරන් නම් ඉතින් මැරලා ගියා. හරිද? ඊළඟට 83 කළු ජූලිය රටම කළු තාරවලින් නාවපු අදම දේශපාලන ගේම් එකක්. අදත් ඒ වගේ ප්‍රතිඵල අප විඳවනවා. වපුරපු වෛරය අලු යට ගිනි ලෙස තාම තියෙනවා. බොහෝ තක්කඩි දේශපාලුවන් අවසන් වශයෙන් නතර වෙන්නේ ආගම සහ ජාතිය කියන ලේබල් වලට මුවා වෙලා. ආගම සහ ජාතිය කියන ලේබලයට මුවා වෙලා. ඕනම සිද්ධියක් මහා ගිනි ජාලාවක් බවට පත් කරගන්න පුළුවන් ආගම සහ ජාතිය එළියට ඇදලා ගත්තොත්. ආගම සහ ජාතිය එළියට ඇදලා ගත්තොත්. දැන් ඔය ත්‍රිකුණාමලයේ සිද්ධියත් එහෙමයි. බැලූ බැල්මට පොලිසිය බුද්ධිමත්ව කටයුතු කළාද කියන එක බරපතල ප්‍රශ්නයක්. පොලිස්පතිතුමත් එකක් මතක තියාගන්න ඕනි. තාමත් ඔය පොලිසිය ඇතුලේ එක දේශපාලන ගේම් ගහන්න කැමති අය එමට ඉන්නවා. හොඳේ. ඕක හිතන තරම් ලේසියෙන් සුද්ධ පවිත්‍ර කරන්න පුළුවන් තරක් නෙමෙයි. ටිකක් කල්යයි. එනිසා පොලිසිය ওই ත්‍රිකුණාමල සිද්ධියේදී යම් කිසි දේශපාලන උවමනාවකට කාගේ හෝ අතකොළුවක් ලෙස ක්‍රියා කළාද කියලා හොයලා බලන්න. එහෙම ක්‍රියා කළා නම් අනවශ්‍ය කලබලයක් ඇති වුණේ ඒක නිසා නේද කියන එක අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේද? ඒ වගේම රාත්‍රී කාලයේදී බුදු පිළිමයක් තැන්පත් කරන්න මහා හදිස්සියේ සූදානම් වුණේ ඇයි කියලාත් බලන්න ඕනේ නේද? ඔව්. මේ ස්වාමීන් වහන්සේලා අතරට යම් ජාතිවාදී පිරිසක් කොළඹින් ගියා කියලා ආරංචි වෙලා තියෙනවා. එහෙම පිරිසක් ඇතුල් වෙලා ක්‍රියා කළාද කියලා හරියට හොයලා බලන්න. මේ ජාතියේ බුදු පිළිම ගැටුම් ඇති කරන වැඩ ඕන තරම් ඉදිරියේදීත් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා දැන් සිටම ඊට සූදානම් වෙන්න. ඒ ජාතියේ ගේම් ගහන්න ඉඩ දෙන්න එපා කියලා අද වගකිය යුතු සියලු දෙනාට මතක් කරනවා. හරියට මේ පොලිසිය හැසිරීම තීන්දුව తీරන ගත්ත අය මේ අය කාගේ අතකොළුද කියලාත් වහම අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න. ඒ අය එහෙම අතකොළුවක් නෙවෙයි නම් ප්‍රශ්නේ ඉවරයි. හරිද? අප මේ රටේ බුද්ධිමත් ජනතාවට විශේෂ මතක් කිරීමක් කරනවා. මෙන්න මේ කැලල හරි වැදගත්. ඔය දැන් පාර්ලිමේන්තුව ඇතුලේ කෑමර දෙන්න රට, ජාතිය, ආගම ගැන හින ලොකුවට කෑ ගහන සෙට් එක ගැන හොඳට මතක තියාගන්න. ඔය කෑමර දෙන්නේ බොරුවට. හොඳේ ආගම් යොදාගෙන, ජාතිය යොදාගෙන වෛරේ වපුරන දේශපාලුවන් රැට අඩිය ගහන්න එකට, රැට බොන්නේ එකට, රැට සෞදිය පුරන්නේ එකට. මා මීට පෙර කිහිප වතාවක්ම ඒ ගැන ලියා තියෙනවා. රැට සඳලු තලවලට වෙලා උන්දලා ජාතිය ආගම අමතක කරලා එකට වීදුරු ගට්ටමින් සෞදිය පුරනවා. හරිද? ජනතාව තමයි මහපාරේදී ගැටෙන්නේ, මහපාරේදී මරාගන්නේ. හොඳේ. සාමාන්‍යයෙන් දැන් ඔහෙ පෙරදිලා අද ගෙදර ඉන්න බොහෝ අය ආයේ තම අවසන් නවාතැන්පල ලෙස, ඒ කියන්නේ තක්කඩියගේ අවසන් නවාතැන්පල ලෙස ආගම සහ ජාතිය තෝරගනිමින් ඉන්නවා. මේ දාන වීඩියෝ එක මේ උඩින් කියපු කතාවත් එක්ක සම්බන්ධයක් නැහැ. හරිද? සම්බන්ධ කරගන්නටත් එපා. ඔය මේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා මේ සහෘද මිතුරන් ටිකක් එක්ක සෞදියේ පුරපු පාටි එකක් ඔහුම ඔහුගේ Facebook එකේ ලයිව් එකක් ආවා. හරිද? මේ මිත්‍රත්වයේ හරි මරු. හරිද? මේ මිත්‍රත්වයේ තමයි තියෙන්න ඕනේ. හැබැයි පාර්ලිමේන්තුවේදී බොරුවට සිංහල දෙමළ මුස්ලිම් කියලා මරා ගන්නවා වගේ හරිද? මේ එළියේ ඉන්න ජනතාවට පෙන්වන්නට එපා. ඔය ඕගොල්ලෝ සෞදිය පුරන මිත්‍රත්වයේම තමයි දිගටම එළියට පෙන්වන්නටත් ඕනේ. හරිද? එළියේ ඉන්න අපි ඔයාලත්, ඒ කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ කතෝලික හින්දු මේ සියලු දෙනාම බොරුවට මරා ගන්නට යන්න හොඳ නැහැ. පේනවනේ යථාර්ථය නේද? ඔව් අපිත් මේ අර්ජුනලා පුහාමිලා වගේ මිතු දමින්ම වෙලෙමු. හරිද?